ආදරේ මතකේ තියා සමුදුරෙන් ඈතට උනා හිත පුරා දුක් වේදනා මා දවා රිදවා ගියා ජීවිතේ මට තුන් නිසා මං ඉන්නේ නැකල් බලා අපි අපේමයි සෑමදා ඉන්න සතුටින් නොයා hello guys, welcome back to my channel. ඉතින් මේ වීඩියෝ එක මට දරා ගන්න බැරි වේදනාවක් දැනුණු vlog එකක්. ඉතින් අයියා අපි දෙන්නගේ දිනුව වෙනුවෙන් තමයි මේ තීරණය ගත්තේ. එයා යන්න දවස් කිහිපයකට කලින් අපි බඩු ටික ගන්න ගියා. එයාට ඕන කරන අපි මාරගම ලේඩ්ජේ එකට තමයි ගියේ. අයියාට ඕන කරන ඇඳුම් සහ අනිකුත් අවශ්‍ය භාණ්ඩ ටික ගන්න. ලේඩිජේ එකේ ඉතින් හැමදේම වගේ තිබුණා අයියට ඕන කරන. ඒත් අපි පුළුවන් විදියට යාට ඕන කරන බඩු ටිකක් එතනිනුත් අරගෙන අපි තව තැන් කිහිපයක් තෝරගත්තා යාට අවශ්‍ය ඇඳුම් එහෙම ගන්න. ඉතින් මන් දන්නේ නැහැ මේක මට දරා ගන්න බැරි තරම් දුකක් දැනුණු දවස් කිහිපයක්. එයා යන්න මාසෙකට විතර කලින් ඉඳන්ම මගේ වැඩේම එයාගෙන මතක් කර කර රෑ දවල් නොබලා අඬන එක. ගොඩක්ම වේදනාව තියෙන්නේ අපි දෙන්න යාළු වෙච්ච දවසේ ඉඳන් හැමදාම හිටියේ එකටමයි කෑවේ බිව්වේ. ඒ කියන්නේ අපි දෙන්න වැඩ කරේ එකම තැනක. ඉතින් ඒක නිසා අපි දෙන්නට දෙන්න හැමදාම හම්බ වෙනවා. ඒ හින්දා වෙන්නේ නැති මට මේක ගොඩාක් දරා ගන්න බැරි. බලනකොටත් මට මේක වීඩියෝ එක මාර අමාරුයි. ඉතින් දවස් ටික ගෙවිලා ගිහිල්ලා කොහොම හරි යන්න දවස් ලඟ වුණාම අපි අන්තිම දවස් ටිකේ පන්සලටත් ගිහිල්ලා බාරහාර වුණා. ආදරණීයන්ගෙන් වෙන්වීම කියන්නේ කොයිතරම් නම් දුකක්ද. ඉතින් මං එයාට කන්න එයා ආත්ම ජාතික කෑම ටිකකුත් හදලා දුන්නා එහෙ ගිහින් කන්න කියලා. ඉතින් දන්නේම නැතුව අයියා යන ඩේට් එකත් ලඟ වුණා. මෙතන නම් මන් දන්නේ මට හුලගන්න බැරි තරම් වේදනාවක් දැනුණා. මට විතරක් නෙමෙයි යාගේ අම්මට අපේ අම්මා තාත්තා හැමෝටම වගේ. ඉතින් ගොඩාක් සමීපව ඉඳලා වෙන්න ටික කාලයකට හරි දුරස් වෙනවා කියන එක හිතා ගන්නත් බැහැ. මොනා කරන්නද? අපේ අනාගතයේ දියුණුව වෙනුවෙන් තමයි යා මේ තීරණෙත් ගත්තේ. ඉතින් මෙතන එයාපෝට් එක ගාවට කිට්ටු වෙනකොට පපුවටත් මොකද්ද වගේ දැනුණා. තව ටික වෙලාවයි නේද මෙහෙම අපි දෙන්නට එකට ඉන්න පුළුවන් කියලා හිතුණා. සතුට වෙන යනකොට දුක් වෙන දුක සතුට දෙකම තියෙන තැනක් තමයි එයාපෝට් එක කියන්නේ. ඉතින් ඔයාගේ හැම බලාපොරොත්තුවම හැබෑ කරගෙන ජීවිතේ දිනලා ඉක්මනට ආයෙමත් එන්න. හැමදාම හිටියා වගේ මං හැමදාමත් ආදරේ. පරිස්සමෙන් ගිහින් එන්න මගේ රත්තරන්.